ඔන්න අද අපි යන්නේ සමනලවේ කයකින් කරන්න. අපි යන ගමන් මෙතනින් නැවැත්තුවා රොටි කන්න. තුමාලුවක් එක්ක හරිම රසයි. ඉතින් අපි රොටි කාලා අපි දැන් ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. මේ යන ගමන් තමයි ඉතින් යන මග හරිම ලස්සනයි. ලස්සන කඳු හරිම ලස්සනයි. මාර්ම ලස්සනට තියෙනවා කඳු තියෙනවා. හරි ලස්සනයි ඉතින්. අපි දැන් අපි යනකොට ඈතින් ඔය පේන්නේ සමනල වැව. වැවේ වතුරත් වැඩි. වතුර ටිකක් පිරලා තිබ්බා වෙනදට. හරිම ලස්සනයි ඉතින් ඈතින් යන අපි ඉතින් මේ පල්හැර යන ගම කයක් කරන තැනට එතනට යන ගම අපි ඉතින් මේ කතා කර යනවා. මගේ මේ සෙකන්ඩ් ටයිම් එක. එතකොට මෙච්චර වතුර තිබ්බේ නැහැ. අද වතුර වැඩි එදාට වඩා. පොඩි කලින් ගියාට චුට්ටක් බයක් හිතෙනවා. ඔන්න ඔය වෙලාව නම් චුට්ටක් බය හිතෙනවා. ඒගොල්ලෝ එක්කෙනෙක් අපිට ඉල්ල ගන්නත් පුළුවන්. අපි දෙන්න නම් තනියෙන් හැබැයි. ඒගොල්ලෝ තිබ්බා විනාඩි 15කට යන්න පුළුවන්. එතකොට පැය භාගයකට ගන්න පුළුවන්. පැයකටත් ගන්න පුළුවන් කිව්වා. ඒ වුණාට ඒගොල්ලෝම අපිට මේ කිව්වා පැයකට යන එක පොඩ්ඩක් අමාරුයි. මේ විනාඩි 15යි පැය භාගයේ තමයි ඒකෙන් සාමාන්‍යයෙන් යන්න පුළුවන් කියලා. දැන් මේ මෙතන ඒගොල්ලෝ අපිට කියලා දෙනවා කොහොමද පැටල් කරන්න ඕනි කියලා. අපි ගත්තේ පැය භාගයක. පැය භාගයක තමයි අපි ගත්තේ. අපි ඩ්‍රෝන් එකත් යවන්න ඕන නිසා අපි ඩ්‍රෝන් එක යවුවා. ඒ නිසා අපි පැය භාගයක් ගත්තා. මොකද විනාඩි 15ක් අපිට මදි නිසා. පැයක ගණන් ගත්තේ නෑ. අවුව සැරයි පිච්චෙනවා. ඒ නිසා පැයක් නම් මම අයිය බෝඩ් එකට නැගලා ඉන්නේ. ඔය වෙලාවෙන් නම් පොඩ්ඩක් බය හිතුණා. වීඩියෝ ඉස්සරහ නේද? බෝඩ් එක හෙළුනේද හෙළුනෙනවා. තව හැබැයි එදා ටිකක් කට්ටිය නේ ගොඩක්මත් නෙමෙයි සාමාන්‍ය කට්ටියක් ඉන්නේ. අත් දෙක නම් රිදෙනවා ටිකක් වෙලා ගියාට පස්සේ. මැදටම ගියාට පස්සේ නම් බය හිතෙනවා පොඩ්ඩක්.
මේ නම් දැන් අපි ඉවර වෙලා උඩට ඇවිල්ලා අයියා ගියා උඩට සල්ලි ගේන්න ගියා. අපි මේ පර්ස් මොකුත් අරන් ගන්නේ ෆෝන් විතරයි. හරි මේ තියෙන්නේ එක්කෙනෙක්ට උනාප්ත කියද 1000ක්. එක්කෙනෙක්ට 1000ක්. උලංග නිසා සමල් වලට පේනවා මේ තියෙනවා VIP resort එක. දැන් නම් හොඳට මහන්සි අත් දෙකක් ත්‍රිදෙනවා. අපි දැන් ඉතින් කයක් කරලා ඉවරයි. එහෙනම් බයි අපි ඊළඟ වලට හම්බෙමු.